අයිබෝවන් මේ අංජනම් නිවස්. අද අපේ අවධානද ශාසනික වේශයෙන් සිටින චරිත දෙකක අනාගතය වෙතයි. බුද්ධත්වයෙන් ප්‍රේතත්වයට සහ බුද්ධත්වයෙන් දේශපාලනයට. ඒ පිළිබඳ දසුන් දැන් අංජනමට දිස්වේ. මුලින් රහත් බවත් පසුව බුද්ධත්වයට ප්‍රකාශ කළ හිමිනම දැන් විකාරරූපී සංදර්ශන පවත්වන අයුරු පෙනේ. මොහුගේ අනාගතය හාස්‍යයට ලක් වූ හුදකලා මාවතක් බව අංජනමට පැහැදිලිවම හසුවේ. සුමදුර ලෙස දහම් දෙසූ අනෙක් හිමිනම දැන් ක්‍රමෙන් දේශපාලන සටන් පාටවලට අවතීර්ණ වෙමින් සිටී. බලය හඹා යාම නිසා ඔහු සතු ශාසනික ගෞරවය ගිලිහී යන අයුරු අංජනමට තියුණු ලෙස දිස්වේ. මෙම ගමන් මාර්ග දෙකම අවසානයේ පිරිහීමෙන් කෙලවර වන බව අංජනමට තවදුරටත් හසුවේ. අංජනමට දිස්වන තවත් තොරතුරු සමග හෙටත් හමුවෙමු. එතෙක් ඔබට සුබ රාත්‍රියක්.